හායි යාළුවනේ අදත් මම ඔයාලව ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කොහොමද අපි නිව් ෆෝල්ඩර් එකක් හදාගන්නේ කියලා. නිව් ෆෝල්ඩර් එකක් හදාගන්නේ කොහොමද? ඒ වගේම නිව් ෆෝල්ඩර් එක රීනේම් කරන්නේ කොහොමද? ඒ වගේම මේ ෆෝල්ඩර් එක අපි ඩිලීට් කරන්නේ කොහොමද? ඩිලීට් කරන් පස්සේ ආපහු රීස්ටෝර් කරන්නේ කොහොමද? මේ හැමදේම අද මම ඔයාලට කියලා දෙනවා. ඉස්සෙල්ලම මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරන්න. එතකොට අපිට දකින්න ලැබෙනවා උඩින්ම තියෙනවා view. ඊට පස්සේ sort by. ඊට පස්සේ refresh, undo, ඊට පස්සේ new කියලා තියෙනවා. මේ new කියන එක මතින් ගියාම folder කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට අපි මේ folder කියන එකට ගිහිල්ලා ක්ලික් කරනවා. එතකොට අපිට ලැබෙනවා new folder එක. හරිම ලේසි. මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ new කියලා දකින්න පුළුවන්. මේ new කියන එකට ගියාම ඉහළින්ම තියෙනවා folder කියලා. මේ folder එක මත ක්ලික් කරාම අපිට new folder එකක් ලැබෙනවා. මම හිතනවා ඔයාලට වටහා ගන්න පුළුවන් නැති කියලා. මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කළා. ඊට පස්සේ අපට ලැබෙනවා new කියලා. new එකෙන් ගියාම folder කියලා තියෙනවා. folder එක මත ක්ලික් කරාම new folder ලැබෙනවා. දැන් අපි මේ new folder එක rename කරගමු. මෙතන තියෙනවා cut, copy, ඒ වගේම rename, ඒ වගේම delete. අපි මේක මේ rename කියන එකට යනවා. එතකොට අපිට පුළුවන් මේකේ නම වෙනස් කරගන්න. අපි මේකට නමක් දෙමු. මම නමක් දුන්නා issue academy කියලා. ඔයාලත් නමක් දීලා බලන්න. ඊට පස්සේ අපි බලමු මේ folder එක අපි කොහොමද delete කරගන්නේ කියලා. folder එක මතට ගියා. right click කරා. cut, copy, rename, ඊළඟට තියෙනවා delete. දැන් ඔන්න අපි හදපු folder එක නැති වුණා. අපි හදපු folder එක දැන් desktop තිරේ කොතනකවත් නැහැ. දැන් අපි බලමු අපි මේ delete කරපු folder එක ආපහු අරගන්නේ කොහොමද කියලා. මොකද අපිට ගොඩාක් වැදගත් වෙන folder එකක් මේ විදිහට delete වෙලා ගියොතින් අපිට ඒක ලොකු පාඩුවක්. ඒ වගේ අවස්ථාවකදී අපි කරන්න ඕන recycle bin එකට යන්න ඕන. මේ recycle bin එකේ තමයි අපි delete කරන file folder තියෙන්නේ. මේක open කරගන්න. දැන් අපි බලමු අපි delete කරපු folder එක මේ recycle bin එකේ කොතනක හරි තියෙනවද කියලා. අපි ගිහිල්ලා බලමු. මේක ගොඩක් තියෙනවා. හරි. අපි ගිහිල්ලා බලමු. දැන් මම කලිනුත් මේ වීඩියෝ එක කරපු නිසා මගේ මේ issue academy කියන folder එක කීප වතාවක් මේකේ තියෙනවා. ඔයාලා මේක හදලා බලන්න. ඉස්සෙල්ලම folder එකක් අලුතින් හදන්න. ඊට පස්සේ ඒක rename කරන්න. ඊට පස්සේ delete කරන්න. delete කරලා ඉවරලා recycle bin එකට ගිහිල්ලා බලන්න. ඔයාලා delete කරපු folder එක recycle bin එකේ තියෙනවා. වෙනස් නම් දෙන්න ෆෝල්ඩර් වලට. එතකොට සොයාගන්න පහසුයි. මං කීප වතාවක් එකම නම දීලා තියෙනවා. ඒක නිසා තමයි මට මේ විදිහට නම වැටෙන්නේ. එකම විදිහට. ඊට පස්සේ අපි කරන්නේ අපි දැන් ඔන්න අපි delete කරපු ෆෝල්ඩර් එක අපිට ලැබුණා. අපි ඒක restore කරගන්න. restore කරලා මෙතනින් okay දෙන්න.
දැන් ඔන්න අපේ ෆයිල් එක මෙතනින් නැති වුණා. මගේ මේ කීපයක් තිබ්බ නිසා තමයි මෙතන ආයේ පෙන්වන්නේ. ඊට පස්සේ close දෙන්න. දැන් අපි ගිහින් බලමු අපේ ෆෝල්ඩර් එක තියෙනවද කියලා. මේ තියෙන්නේ. ඔයාලත් අනිවාර්යයෙන්ම කරලා බලන්න. වීඩියෝ බැලුවට විතරක් වටහා ගන්න බෑ. හැමදේම ප්‍රැක්ටිකල් කරලා බලන්න ඕන. එතකොට තමයි අත හුරු වෙන්නේ. ඉස්සෙල්ලම ඔයා කරන්න ඕන මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ new යන්න. ඊට පස්සේ folder දෙන්න. එතකොට අපිට ලැබෙනවා new folder. ඒක අපි rename කරගන්නවා. මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරලා දෙපාරක් ක්ලික් කරන්න. එතකොට rename කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක delete කරනවා. delete කරයින් පස්සේ recycle bin එකට ගිහින් බලන්න අපි delete කරපු folder එක recycle bin එකේ තියෙනවද කියලා. ඊට පස්සේ recycle bin එකේ ඒ folder එකට ගිහිල්ලා ඒක උඩ ක්ලික් කරාම අපට ලැබෙනවා restore කරන්න පුළුවනි. ඊට පස්සේ restore දීලා okay කරන්න. ඊට පස්සේ close වෙලා එතනින් යන්න ආයෙත් ඔයාගේ ඩෙස්ක්ටොප් තිරයට ගිහින් බලන්න ඔයා හදපු ෆෝල්ඩර් එක ආයෙ වතාවක් ඩෙස්ක්ටොප් එක මත තියෙනවද කියලා. හරි. ඉතින් යාළුවනේ අදට සමුගන්නවා. ඔයාලට සුබම සුබ දවසක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.